T20 පිටියේ වෙනත් රටවල් වල නම් ක්‍රීඩකයන්ට සාමාන්‍යයෙන් ශතක 3-4ක්ම ඔවුන් වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් T20 පිටියේ ශූරයන් වුවත් මෙම ලිපිය ලියන විටත් ඔවුන් අත්කරගෙන තියෙන්නේ ශතක 3ක් පමණයි. මහේල, දිල්ෂාන් සහ කුසල් ඒවායේ හිමිකරුවන් වන අතර අපි අද කතා කරමු ඒ ශතක අතරින් දිල්ෂාන් විසින් අපරාජිත ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පල්ලෙ කැලේ පිටියේදී දම ගැස්සූ ලබාගත් ශතකයේ විස්තර පිළිබඳව. එසේනම් ආරාධනා කරනවා මේ ක්‍රීඩාශීලී වීඩියෝවේ අවසානය දක්වා රැඳී ඉන්න කියලා. දිනය 2011 අගෝස්තු මාස 6 වෙනි දින. එදින පල්ලෙ කැලේ පිටිය වර්ණවත් වූයේ සිංහ සහ කැන්ගරු T20 ද්වන්ද යුද්ධයක් වෙනුවෙනි. කාසිය වාසී කැන්ගරුවන් අතට පත්වෙද්දිම නායකයා පන්දු යැවීම තෝරාගත්තේ මිචෙල් ජොන්සන් ප්‍රමුඛ යෝධ පන්දු බලයනියෙන් ශ්‍රී ලංකාව මෙල්ල කිරීම සඳහායි. 4 දෙසින් එල්ල වූ පීඩන මැද්දේ ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ මහේල ජයවර්ධන සමගින් නායක තිලකරත්න දිල්ෂාන්ය. ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 12ක් එක් වෙද්දිම මහේල ජයවර්ධන ලකුණු 11කට දැවී ගියේ බ්‍රෙට්ලිගේ විශිෂ්ට යෝක පන්දුවක් හමුවේ. සිව්වන පන්දුවාරයා මිචෙල් ජොන්සන් සහ දිල්ෂාන් අතර ගැටුමක් නිර්මාණය කරන්නට ගත්තේ ලකුණකට දිව්‍යයාමේ කරුණක් හේතුවෙන්. ඒ අතරතුර අනෙක් කන්තේ සිටි චන්දිමාල් මිචෙල් ජොන්සන්ට 4 පහරවල් දෙකක් එක පිට එක එල්ල කරේ ජොන්සන් සමග තිබූ තරහව තවත් දෙගුණ කරලා. කෙසේ නමුත් පස්වන පන්දුවාරයේත් දෙවන පන්දුවට චන්දි දැවී ගියේ කඩුල්ල මතම වැටීම නිසා. අනතුරුව පිටියට පැමිණි කුමාර සංගක්කාර සහ නායක දිල්ෂාන් සෙමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරන්නට පටන් ගත්තා. සංගා සහ දිල්ෂාන් ලකුණු 52ක සාර්ථක සමනතාවක් අවසන් වූයේ සංගා වොට්සන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 30කට දැවී යමින් අනතුරුවයි. එම ඉනිමට අලංකාර 4 පහරවල් 4ක් අයත් වුණා. Goes over the bowler, safe position, one bounce and into the side screen. Oh, great shot, beautifully played down the ground. Will it get there? Not quite, and rolls into the boundary. Spin in the world. Oh, and that one's in the air, but wide of the fieldsman, bounces away to the boundary for 4. දැන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 12යි පන්දු 3කදී කඩුළු 3කට ලකුණු 94යි. ඉනිමේ ඉතිරිව තියෙන්නේ තවත් පන්දු 45ක් පමණයි. සංගා දැවී යන විටත් දිල්ෂාන් ලකුණු 32ක් පමණයි ලබාගෙන සිටියේ. පිටියේ අනෙක් අන්තයේ සිටියේ ජීවන් මෙන්ඩිස්ය. තරගයේ සියලු බර කරටගත් නායක දිල්ෂාන් මෙතන සිට කොටින්ම කිව්වොත් අපි මෙම කතා කරන්න යන රාජකීය ඉනිම ගොඩනගන්නටයි මින්පස්සේ සූදානම් වුණේ. කොටින්ම කිව්වොත් දිල්ෂාන්ට යකා වැහුණ වගේ වුණා. ඔහු පල්ලේ කැලේ පිටිය තමාගේ නිවහන කරගෙන අනෙක් අන්තයේ සිට ජීවන් මින්ඩිස් තනි කරමින් කැන්ගරුවන් හට ශ්‍රී ලංකා භූමියේ එල්ල වූ කිසිදා අමතක නොවන පිටි ප්‍රහාරයක් එල්ල කරන්න සමත් වූයේ ඕස්ට්‍රේලියානු පන්දු බලයනියට හරියටම කිව්වොත් අම්මා මුත්ත මතක් කරලා. තමාට ආවේනික වූ ඩෙල්ස්කූ පහරවල් වලින් පිටිය සරසූ මේ සුදුරු ප්‍රහාරකයා පල්ලේ කැලේ පිටිය දෙවනත් කිරීම ආරම්භුවේ 35000කට අධික ප්‍රේක්ෂකයන්ගේ ජයഘോഷා මැද්දේ වීමත් මේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 15 වෙනි පන්දුවාරයෙන් පසු ලකුණු ලබා ගැනීමේ ජියර් එක ඉහළ නැංගූ දිල්ෂාන් මිචෙල් ජොන්සන් ඇතුළු පන්දු යවන්නන් මට්ටු කරන්නට වූයේ කාලෙකින් ඔවුන්ට බඩ පිරෙන්න සංග්‍රහ කරලා. කොටින්ම කිව්වොත් 15 වන පන්දුවාරයෙන් පස්සේ බෝලේ තිබ්බ එක්ක 4 සීමාව ගාව. එහෙම නැත්නම් 4 සීමාවෙනුත් යාව කිහිපයක් එහායින්. 19 වන පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුළු 3ක් දැවී ලකුණු 178ක් ලෙස දිස් වූයේ දිල්ෂාන් ශතකයකට ලකුණු 16ක් පසුබසමින් සිටියදී. සියල්ලෝම දැස් දල්වාගෙන සිටියේ ක්‍රීඩකයන්ට ලේසියෙන්ම ලබාගත නොහැකි වූ T20 පිටියේ ශතකයක් ලබා ගනීවි කියලා. මන්ද
ඔහු අවසාන පන්දු 22ට ලකුණු 52ක් ලබා සිටීම නිසායි දිල්ෂාන්ගේ ශතකය වැළැක්වීම සඳහා කැංගරු නායකයා කැඳවා සිටියේ. පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන් තමයි ඔවුන් මෙලෙසින් පිටියට එව්වේ. අලු යට තිබෙන ගින්දර ඇවිලුණා වගේ දිල්ෂාන් සහ ජොන්සන් අතර ගැටුමේ උච්චතම අවස්ථාව ඇරඹුණේ මින්නනතුරුවයි. ජොන්සන්ගේ දෙවන පන්දුවට ලෝංගෝන් කලාපය හරහා පන්දුව හතරේ සීමාවටත් එහාට ගුවන්ගත කරේ. ශතකයට තව තවත් දිල්ෂාන්ව ලං කරලා. දැන් දිල්ෂාන් විසින් ජොන්සන්ට කනේ පැහරක් ගැහුවාක් මෙන් හැඟීමකින් තමයි සිටියේ. දෙවනියට එවපු පන්දුවලත් ලොකු වෙනසක් වුණේ නැහැ. මිචෙල් ජොන්සන්ගෙන් එල්ලවුණ බවුන්සර් පන්දුවට එන දෙසට මදක් ගිය දිල්ෂාන් කෙලින්ම පන්දුව ස්ක්‍රාලෙක් කලාපය හරහා ප්‍රේක්ෂකාගාරයට ඇව්වේ 35,000කට අධික ප්‍රේක්ෂකයන්ගේ ජයഘോഷා මැද්දේ. ඔන්න දැන් දිල්ෂාන්ට ශතකයකට අවශ්‍ය වෙන්නේ ලකුණු 4ක් පමණයි. සියලු දෙනා පලා සිටි උච්චතම අවස්ථාව ඔන්න දැන් උදා වුණා. පිට 6 පහරවල් දෙකකින් හෙම්බත් වී සිටි මිචෙල් ජොන්සන් දිවාවේ වෙඩි කාපු ඌරෙක් වගේ. මෙන්න මේ කිසිවෙකුට නොසලුණු දිල්ෂාන් තමාටම ආවිනික වූ ඩෙස්කූප් පහරක් එල්ල කළ අතර එම පන්දුව හතරේ සීමාව සෙප ගැනීමත් එක්ක එතෙක් මෙතෙක් ක්‍රීඩකයෙකුට ලබා ගැනීමට අසීරුම වූ T20 ශතකය ලබා ගත්තේ සිය සුපුරුදු සැමරීමෙන්ම. ඒ ප්‍රේක්ෂකාගාරයේ සියලුම ප්‍රේක්ෂකයන්ගේ දැස් කඳුලින් තෙත් කරලා. දිල්ෂාන් විසින් ලබාගත් මෙම ශතකය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් T20 තරගයකදී ලබාගත් දෙවන ශතකය ලෙසයි. මෙම ශතකය රැස් වුණේ පන්දු 55කින් වීමත් විශේෂත්වයක්. එයින් නොනවතුන දිල්ෂාන් ඊළඟ පන්දුවටත් හතරේ පහරක් එල්ල කරේ ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 199ක දැවන්ත අභියෝගයක් ලබා දෙමින්. එම අවස්ථාව පල්ලෙ කෙලේ සිටි ප්‍රේක්ෂකයන් පමණක් නොවේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ම සතුටින් පිනෙව්වා කිව්වොත් මා නිවැරදි. ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 199ක දැවන්ත අභියෝගය ජයගන්නට පිටිට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඩේවිඩ් වෝනගේ ශතකය හැරෙන්නට අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සීමාවටවත් එන්නට ශ්‍රී ලංකා පන්දු බලෑනිය ඉඩ තිබෙන්නේ නැහැ. එදින T20 වරම් දිනාගත් දිල්රන් පෙරේරා කෙමෙන් කඩුළු දඩයම් කරන විට ඔහුට එක් වූ අනෙක් පන්දු යවන්නන් කෙමෙන් ඕස්ට්‍රේලියානුවන් අසරණ කරන්නට සමත් වුණා. අවසානයේ කඩුළු 8කට ලකුණු 163ක් වැනි ලකුණු සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියානුවන්ට සෑහීමකට පත්වන්නට සිදු වුණේ ශ්‍රී ලංකාවට එක් වුණ ලකුණු 35ක විශිෂ්ට ජයත් සමගින්. He's got that away. It's in the air, bouncing away down to the boundary. Tries to drag it back down there, but again, good timing. Where the ball is coming onto the... It over mid-off. It should go down to the boundary. It does. Very well timed indeed. Cameron White. Will get a boundary. It was hit in front of square. It was short. It just raced away to the boundary. For a moment, it didn't look like. A golden. Pereira has been sensational today. He's got another wicket. 3 in 3. They'll prepare these pitches to turn. That's a fantastic shot. He's pulled that one away, way over the top of mid-wicket. Exactly as we were saying, he is still a bit of a danger man. There's no doubt about that. The catch. Oh, that just looked horrible. Steve Smith, what were you thinking? Once again in two minds, jumped out, thought the better of it, missed the line completely. Easy for Sangakkara. Oh, he finds the gap. And a reasonably good over, comes to end with a boundary. It's a 50 for David Warner, well played. And after 14, it's 101 for 5. Any later, it was down leg, not a very good line. After all that, they'll probably just get a single at a time. Steal the 2! This is going to be disastrous! No! Oh, well. Brad Haddon sacrificed for the cause. There really wasn't two in that.
First game of cricket for some time, so thought we'd get a feel for the game. At the end of the day, it's not so much about the toss, it's about our execution. Well, I think I need to go upstairs. The wicket has just fallen. We'll come back to you shortly. All very new for O'Keefe as he launches over the leg side, and it goes all the way for 6. He's renowned as a batsman that's hard to pin down. He does get on with it, and he's shown here. This time it's short, and it's picked the gap. Hasn't gone all the way, but one bounce for 4. And a reverse sweep on this occasion, showing all the sweeps. Terrific shot. That's another boundary for 4, but let's look at that terrific spell by Pereira. That's 3 for 26, and now Australia 122 for 7. Oh, he's got onto this one. Mitchell Johnson is a powerhouse athlete, and he's found the middle අතීත of the bat on ක්‍රිකට් this වලට occasion. හදවතින්ම ආදරය කරන ක්‍රීඩාවලෝලි ඔබට ඔන්න අද අපි අරන් ආවේ T20 ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයන් විසින් ලබාගත් දෙවන ශතකය වන තිලකරත්න දිල්ෂාන් විසින් ලබාගත් ශතකය ගැන විස්තර. ඉතින් තවත් ක්‍රිකට් පිළිබඳ තොරතුරු ඔබට අරන් එන්න The 12 Man අපි සූදානම්. එම නිසා The 12 Man channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබේ අදහස් අලින් කමෙන්ට් කරන්න තුන් අවස්ථාව තියෙනවා. එහෙනම් තව දවසක මේ වගේ ක්‍රීඩාශීලී වීඩියෝ එකකින් යලිත් හමු වෙනකන් අදට අපි සමුගන්නවා. සියලුම දෙනාට ක්‍රීඩාශීලී දවසක්. Finishing off with a 6, John Hastings hitting a long bomb wide of mid-on for a big 6. The biggest of the day. They're sending a message, there's more to come. There's another T20 international coming up too.